ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා SL වින්කලයට. අද මං ඔයාලත් එක්ක කතා කරන්නේ නිවැරදිව පැච් එකක් දාගන්න ආකාරය. මුලින්ම රෝදය ගලවලා ඉවතට ගත්තා. මොකෝ ඒ වැඩේ කරගෙන පහසුව සඳහා අපි බලමු කොහොමද ඊටු ටික කරන්න කියලා නිවැරදිව. මුලින්ම ටයර් එක ගැලවීමට පෙර අපි ඉස්සෙල්ලාම ටයර් එක වටේම හොඳට උරුල් කරගන්න ඕනේ. මොකද රිම් එකයි ටයර් එක දෙක එකට ඇදලා තියෙන්නේ. එහෙම වුණාම පස්සේ අපිට liver එකෙන් ගලව ගන්න අපහසුයි. ඒ නිසා මුලින්ම වටේටම හොඳට රිම් එක බුරුල් කරන්න ඕනේ ටයර් එක. මේ වැඩේට හොඳ ටිකක් හයිය දෙන හැඳි දෙකක් ගත්තත් හොඳටම ප්‍රමාණවත්. මා ගාවත් තියෙන්නේ. ඊපස්සේ හොඳට බුරුල් කළා වටේම. ඊපස්සේ අපි වෑල් එක පන්නමු. වෑල් එක පන්නලා අයින් කරලා වෑල් එක ළඟ වෑල් කරේ ඉතින් 10 යනෙත් ගලවලා ඉවත් කරලා ඊපස්සේ liver එක දාලා එක liver එකක් දාලා අල්ලලා අනිත් liver එකෙන් අත තියාගෙන අනිත් liver එකෙන් පන්නන්න ඕනේ. මේක පන්නද්දි චුට්ටක් කල්පනාවෙන් මොකද ටියුබ් එක ඩැමේජ් වෙන්නේ නැති ඉන්න වටේම පන්න ගන්න ඕනේ. මේකේ මුල් ටිකේ විතරයි පොඩ්ඩක් අමාරු පන්න ගන්න. ඊපස්සේ රවුම පන්නන්න අපහසුවක් නැහැ. මේ ආකාරයෙන් මුලින්ම එක liver එකක් දාලා හිර කරලා ඊපස්සේ වටේටම අනිත් liver එක දාලා වටේම අල්ලගෙන ඊපස්සේ චුට්ටක් ගැලවිච්ච ටික ඉතුරු ටික කිසිම කරදරයක් නැතුව එනවා. ඔය ආකාරයෙන් වටේම liver එක දාලා ටයර් එක පන්න ගන්න ඕනේ. ගොඩාක්ම කල්පනාවෙන් liver එක දාලා අල්ලද්දී ටියුබ් එක ඩැමේජ් නොවෙන්න අල්ලන්න ඕන අනිවාර්යෙන්. ඔය ආකාරයෙන් වටේම ටයර් එක පන්නලා ඊපස්සේ ටියුබ් එකේ කරගාවේ මුලින්ම ඇතුළට තද කරලා කරලකින් තමයි අපි ඉස්සෙල්ලාම එළියට ඇදලා ගන්න ඕනේ. කරගාවේ ටියුබ් එක එළියට ඉස්සෙල්ලාම ඇදලා අරගෙන ටියුබ් එක පැත්තකින් තියාගමු. ඊපස්සේ අපි ටයර් එකත් ගලවලා ගමු එළියටම. මොකද අපි ටයර් එකත් චෙක් කරගන්න ඕනේ. මොකද මේකේ පැච් එක ගියාට හේතුව අපිට හොයාගන්නත් බැහැ. ඒක නිසා අපි ටයර් එකත් පැත්තකින් තියාගමු. ඉස්සෙල්ලාම චුට්ටක් වෑල් කර අනිවාර්යෙන් බලන්න. වෑල් කර උණු වෙලා නම් අනිවාර්යෙන් වෑල් කර මාරු කරන්න ඕනේ. වෑල් කර මාරු කරද්දිත් අනිවාර්යෙන් වෑල් කර පොඩ්ඩක් රොඩු කුණු තියෙනවා නම් කේබල් කැල්ලක් කරලා පොඩ්ඩක් සුද්ධ කරලා අලුතින් වෑල් ටියුබ් කැල්ලක් අනිවාර්යෙන් දාන්න ඕනේ. දාලා උලන් ටිකක් ගහගමු අපි. උලන් ගහද්දි සාමාන්‍යයෙන් ටියුබ් එක සාමාන්‍යයෙන් චුට්ටක් මහත් වෙන්නම උලන් ගහගන්න. මොකද එතකොට අපිට පැච් එක ඉක්මනින්ම නිවැරදිව බලා ගන්න පුළුවන්. පොඩි සිදුරක් තිබ්බත් උලන් ටිකක් වැඩිපුර පීඩනය දිනනවා නම් අනිවාර්යෙන් වතුර බකට් එකට දාපැටි බූලු පාර අනිවාර්යෙන් එළියට එනවා. උලන් අඩුවෙන් ගහගත්තොත් එහෙම අපිට චූටි පැච් එකක් තිබ්බොත් අනිවාර්යෙන් ඒක මගහැරෙන්න පුළුවන්. හරි අපි උලන් ගහගෙන ඉවරයි. අපි දැන් බලමු මේකේ කොයි හරිද පැච් එක තියෙන්නේ කියලා. මුලින්ම පොඩි වතුර බකට් එකක් ඔයගොල්ලෝ පුරවගෙන ඉන්න මේ ආකාරයෙන් වතුරට දාලා අපි බලන්න ඕනේ වටේම පොඩි හරි සිදුරක් තිබ්බොත් අනිවාර්යෙන් වතුර බුබුලු අනිවාර්යෙන් එළියට එනවා. ඒ ආකාරයෙන් වටේම හොඳට චෙක් කරගෙන ඉස්සෙල්ලාම හොඳට බලන්න වටේ බලද්දි කොහේ බුබුලක් කොහෙන් හරි තිබ්බොත් අනිවාර්යෙන් මේ පැච් එකේ තියෙන තැන අනිවාර්යෙන් බුබුලු දානවම තමයි.
අන්න බලන්න දැන් අන්න එතන පැච් එකක් තියෙනවා. එතනින් තමයි දැන් ওই වතුර බුබුලු වෙන්නේ. දැන් අපි බලමු ඉස්සරහට තියෙනවද කියලා. ඒ හරි කොයක්වත් නැහැ. ඊපස්සේ වැල් කරත් අනිවාර්යෙන් බලන්න වැල් කර තුලන් යනවද කියලා. ඒකත් නැත්තම් අතන තමයි හරියට විස්තීර්ණව බලාගන්න පැච් එක තියෙන තැන. ඔය ආකාරයෙන් ඔන්න බුබුලු දානවා උතන. පැච් එක තියෙන තැන හොයාගත්තාන් පස්සේ එළියට ගත්තම අනිවාර්යෙන් පොඩි පෑනකින් හරි කටින් ගන්න එක හරි පොඩි මාක් එකක් දාගන්න මගහැරෙන නිසා තැන. ඊපස්සේ උහුලන් ටික ඇරලා අපි ටියුබ් එක ගමු. අරගෙන ඉතින් පැච් එක තිබ්බ තැන ගානට ටියුබ් එක නවලා අල්ලගෙන පොඩ්ඩක් ඒ ටිකේ එතන තියෙන පැච් එක අපි එතනින් ගානට ටියුබ් එකම නවලා අල්ලගෙන පොඩ්ඩක් රෙදි කැල්ලකින් තෙත මාට්ටු කරමු ඒ ටිකේ. මොකද එතන අපිට පොඩ්ඩක් පහසුයි සුද්ධ කරගන්න. අපිට ඕනේ මේ පැච් එක නිවැරදිව ලස්සනට ගැලවෙන්න තියෙන දාගන්නනේ. එහෙනම් චුට්ටක් තෙත ටිකක් මාට්ටු කරගෙන ඊපස්සේ අපිට මෙතන සුද්ධ කරගන්න ඕනේ අපි ඒකට ග්‍රයින්ඩර් වලට දාන්න පොඩි වැලි කොළ කෑල්ලක් ගන්න ඕනේ. වැලි කොළ කෑල්ලකින් තමයි මෙතන අපි හොඳට ටිකක් සුද්ධ කරගන්න ඕනේ. මම නම් වැලි කොළ කෑල්ලේ මගේ හදපු එකක් තියෙනවා. ඕගොල්ලන්ට රවුම් ගොලි කොළ කෑල්ලක් ගත්තත් ඇති. අරගෙන ඉන්න හොඳට සුද්ධ කරගන්න ඕනේ මෙතන. ඒ කියන්නේ උතන තියෙන තෙල් ගතිය, කුණු ගතිය, රබර් එකේ අර යන්න පොඩ්ඩක් සුද්ධ වෙන්න ඕනේ ගම් එක ඇලවෙන්න. නැත්තම් මෙතන තෙල් වගේ හිටොත් එහෙම අනිවාර්යෙන් ගම් එක ඇලවෙන්නේ නැහැ. එබන් සුද්ධ කරාම පස්සේ එතන කැපිලා පේනවා කළු පාටට එතන සුද්ධ වෙලා තියෙන කියන්නේ හොඳට. ඊට පස්සේ අපි ඒ සුද්ධ කරගත්ත තැන එහෙම පැත්තකින් තියලා ගම් එක ගමු ඊළඟට අපි සොලෝසන් පොඩි ගම්මයක් ගත්තා නම් ඉතින් මේකේ ටිනුත් තියෙනවා ටියුබ්ුත් තියෙනවා. පොඩි ටියුබ් එකක් ගත්තත් ඇති. මේ ගම් එක ආදි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මුලින්ම ගම් එක අරගෙන අපි පැච් කොලේකුත් ගමු අතට. පැච් කොලේකුත් ගත්තම අතට මුලින්ම ගම් ටිකක් අරගෙන අපි ටියුබ් එකේ ගාගමු. ටියුබ් එකේ ගම් ටිකක් ගාගත්තා. ඊපස්සේ අනිවාර්යෙන් ඔයගොල්ලන් කරන්න ඕන දෙයක් තමයි මේ පැච් කොලෙත් ගලවලා පැච් කොලෙත් අනිවාර්යෙන් ගම් ටිකක් ගා ගන්න ඕනේ. මොකද මේ පැච් කොලේ ගම් එකක් තිබ්බට ඒ ගම් එකේ වේල්ලා වගේ තියෙන එක සාර්ථක නෑ ඔහොම ඇලෙව්වොත්. එහෙනම් අපි අනිවාර්යෙන් පැච් කොලේ ගම් ටිකක් ගා ගන්න ඕනේ. ගාගෙන ඉන්න කොහොමත් ওই ගම් දෙකම විනාඩියක් හෝ විනාඩිකමාරක් තියන වේලෙනකන්. මොකද වේලෙන්නේ නැතුව ඔක ඇලෙව්වොත් පැච් එක හිටින්නේ නැහැ. తాවකාලිකව විසඳෙයි. එනමුත් දවස් දෙක තුනක් ඇද්දි ආයෙත් ඔය පැච් එකෙන් හුලම් බහින්න ගන්නවා. නැත්තම් පැච් කොලේ ඉදිමිලා පැච් එක සාර්ථකව ඇලවෙන්නේ නැහැ. ගම් එක හරියට වේලුණාද කියලා හොයාගන්න පුළුවන් ටියුබ් එකට අත තියලා බලන්න ටියුබ් එක ගම් එක අතේ ගෑවෙන්නේ නැත්නම් පැච් කොලෙත් අතේ ගෑවෙන්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ ගම් එක සාර්ථක වේලලා. ඊම්පස්සේ අපිට අලවන්න පුළුවන් ඔය කාර්යය. කොහොම අලවලා ටිකක් හොඳට තතට කිරිතුඩු වලින් පිරිමැද්දා නම් ටිකක් ඝනකමට ඒතර පැච් කොලේ හොඳට අල්ලලා හිටිනවා. ඊපස්සේ උඩ ස්ටිකර් කෑල්ල ගලවලා අයින් කරලා පොඩ්ඩක් චුට්ටක් ආයෙ පාර පැච් කොලේ නිකන් තලලා වගේ හොඳට තද කරගන්න. ඊපස්සේ දැන් හරි. දැන් අපි ආයෙ නැවත උලන් ටිකක් ගහලා චෙක් කරලා බලමු. අපි දාපු පැච් එක සාර්ථකව ඇරිලාද කියලා. ගම් එක වේලනවා කවදාකවත් පැච් කොලේ අලවන්න එපා. මොකද ගම් එක වේලුනේ නැත්තම් පැච් කොලේ අනිවාර්යෙන් දවස් දෙකයි හිටින්නේ ගැලවෙනවා. ඒක එකක් අනිත් දේ තමයි ගොඩක් දෙනෙක් කරන වැරද්ද මම දැකලා තියෙනවා. පැච් කොලේ කවදාකවත් ගම් ගහන්නේ නැහැ. ටියුබ් එකේ ගම් ගෑව ඇලෙව්වා එච්චරයි.
ඒක කවදාකවත් සාර්ථක නෑ. මොකද පැත්කුලේ තියෙන ගම් එක කඩවල තියෙදි නිකම්ම තිබිලා පැත්කුලේ ගම් එක වේලිලා වගේ තියෙන්නේ. ටියුබ් එකට ඇලවෙන්නේ නෑ හරියට. පැත්කුලේ ගම් ටිකක් ගාලා ගියා වගේ ආයෙත් ටියුබ් එක මාරු කරන තාක්කල්ම ඔය පැච් එක කොලෙන් කවදාකවත් ආයෙ හුලං යන්නේ නෑ. කාලයක් ඇද්දී පැච් එක ඉදිමෙන්නේ නෑ. දැන් අපි බලමු වතුරට දාලා නැවත වරක් අපි දාපු පැච් එක සාර්ථකයිද කියලා. බලන්න කිසිම හුලං යාමක් නෑ. සාර්ථක පැච් එක වැල්ලා තියෙනවා. බලන්න වතුර හුලං බින්දුවක්වත් යන්නේ නෑ. දැන් අපි පැච් එක සාර්ථකව දාගෙන අවසන්. දැන් අපිට තියෙන්නේ ටියුබ් එක හයි කරන්න. ටියුබ් එක හයි කරන්න කලින් අපි ටියුබ් එක පැත්තකින් තියලා ඊට පස්සේ අපිට තව කරන්න රාජකාරියක් තියෙනවා. අපි ඊට පස්සේ ටයර් එක අරගෙන හොඳට ටයර් එක ඇතුළේ අත ගාලා බලන්න ඕනේ කම්බි කෑලි, කේබල් කෑලි එහෙම අනිච්ච තියනවාද කියලා. ඔහොම අත ගාද්දි හරි කල්පනාවෙන් අත ගන්න උඩින්ම තමයි අල්ලන්න ඕනේ. මොකද ඕකේ ටයර් කෑලි කම්බි කෑල්ලක් කර තිබ්බොත් අනිවාර්යෙන් අත යන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි බොහොම සියුම්ව පරිස්සමෙන් ඕක ටයර් එක වටේ මත ගාලා වැලි තියෙනවා නම් ටික ගසලා දාලා ටයර් එක මතු පිටිනුත් වටේ අනිවාර්යෙන් අත ගාලා බලන්න කම්බි කෑලි අරම මුකුත් තියනවා කියලා. මොනවා හරි අනිච්ච එකක් තිබ්බොත් අනිවාර්යෙන් අපිට අතට ඒක ගෑවෙනවා. ඒක අනිවාර්යෙන් අඬුවක් දාලා අයින් කරන්න ඕනේ. නැත්නම් නැවත ආයි ඔතනින්ම සිදුරක් යනවා. රිම් එකත් අනිවාර්යෙන් වටේම බලන්න ස්පෝක් කම්බි එහෙම එළියට ඇවිල්ලා තියෙනවද? ස්පෝක් කම්බියක් එහෙම එළියට පැනලා ඇවිල්ලා තියෙනවද? ඒ වගේ අනිවාර්යෙන් රිම් එකත් අනිවාර්යෙන් හොඳට චෙක් කරන්න. රිම් එකත් චෙක් කරලා ටයර් එකත් චෙක් කරලා තමයි ටයර් එක අපි නැවත අසවි කරන්න ඕනේ. ඔය ආකාරයෙන් එක පැත්තක් මුලින්ම දාගත්තා. ඊට පස්සේ අපි පැත්තකින් තියාගෙන ඊට පස්සේ අපි ටියුබ් එක ගමු. ටියුබ් එක දාගද්දිත් අනිවාර්යෙන් ටියුබ් එක ඇඹරෙන්නේ නැති වෙන්න කෙලින් අතරම දාගන්න. ඇඹරිලා දාගන්න එපා. ඇඹරිලා වැරදිලා හරි ඇඹරිලා වැටුනොත් අනිවාර්යෙන් අතුරෙන් හුලං ගහද්දි ඇඹරිලට ටෙන්ෂන් එකට අනිවාර්යෙන් ටියුබ් එක පුපුරන්න බලනවා. ඒක නිසා මුලින්ම කර දාගන්න ඕනේ. කර දාගෙන අපි කර ළඟ ඇනේ දාගමු ලාවට. ඇනේ කවදාකවත් අද කරන්න එපා. වැඩේ අවසන් වෙනකන් අනේ ලාවට උඩින් පොඩ්ඩක් දාලා ඉන්න වැල් එක ඇතුලට දාලා ටියුබ් එක වටේටම ලස්සනට දාගන්න ඕනේ. ඒ දාගද්දිත් හරි කල්පනාවෙන් ටියුබ් එක ඇඹරෙන්න තියෙන දාගන්න. ඇඹරුණොත් ටියුබ් එකට හානි වෙන්න පුළුවන්. ඔය ආකාරයෙන් අපි ලස්සන ටියුබ් එකට ඇතුලට දාලා ඉබත ටයර් එකකින් කොනකින් අල්ලගෙන ටයර් එක පොඩ පොඩ එජ් එක ඇතුලට දාගන්න ඕනේ. වටේම මුල් ටිකේ අපිට එජ් එක අතින්ම දාගෙන එන්න ලේන්සි. අවසාන ටිකේ වගේ තමයි අපිට ලිවර් එක අයින් නැවත ඕන වෙන්නේ. ලිවර් එකටත් මං වගේ හැඳි ටිකක් අපිට ගන්න පුළුවන්. නියන් එහෙම මුකුත් දාලා අල්ලන්න එපා. මොකද නියන් දැම්මොත් අනිවාර්යෙන් ටියුබ් එක ඩැමේජ් වෙනවා. අනිවාර්යෙන් හැඳි ටිකක් පාවිච්චි කරන්න. ඔය කරන ඔක්කොම වටේම අතින් තද කරන්න පුළුවන් උපරිම අතින්ම තද කරලා ඊපස්සේ බැරිම තැන් ඒ ටික තමයි අපි අනිවාර්යෙන් ලිවර් එක දාලා අල්ලන්න ඕනේ. ඒකත් අල්ලද්දි ටියුබ් එක ඩැමේජ් නොවෙන්න එජ් එක විතරක් දාලා අල්ලන්න ඕනේ ටයර් එකට. නිතරම කල්පනාවෙන් ටියුබ් එක අහුවෙන්නේ නැති අල්ලන්න ඕනේ. දැන් ඒ ටිකත් හරි. දැන් අනිවාර්යෙන් වෑල් එක ආයෙත් පාර පොඩ්ඩක් පාත් කරන්න. පාත් කරලා අනිවාර්යෙන් එතන ටයර් එකේ එජ් එක එතන අනිවාර්යෙන් අතුරට සද කරන්න. මොකද නැත්නම් උතන වෑල් එකේ යට ඇනේ හිටිටෝ හිට්ටොත් උතන ටයර් එක හුලං ගෙවුවම පස්සේ එතන
ගෙඩිය වගේ එතනින් අහුවෙනවා. ඒ දීලා තද කරන්න. ඉන්පස්සේ ඔයාලා ටියුබ් කෑල්ල බලන්න ඒකේ සවුත් වෙලා නම් එක ටිකක් අනිවාර්යෙන් මාරු කරලා වෑල් එකේ දාලා තද කරලා හුලං ගහගන්න තියෙන්නේ. උතන යට තියෙන 10 අනිවාර්යෙන් හුලං හොඳටම ගහලා අනිවාර්යෙන් හොඳට තද කරගන්න. මොකද කර හෙල්ලෙන්න ගත්තොත් කර ඩැමේජ් වෙන්න බලන අනිවාර්යෙන්. ගොඩක් වෙලා තින්නේ කර තද කරන්නේ නෑනේ බුරුල්. ඊපස්සේ අර වලල්ලු වැටුනහම ටෙන්ෂන් එකට හුලං අඩු වුනහම අනිවාර්යෙන් ඔය කර යනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඒතර 10 යනේ හොඳට තද කරගන්න ඕන හුලං උඩරිම ගහලා. දැන් අපි සාර්ථක පැච් එකක් දාගෙන හුලං ගහලා අවසන්. ඊපස්සේ දැන් මේ වගේ තව ඉස්සරහටත් මම ලස්සන වීඩියෝ ගොඩක් ගේනවා බයිසිකල් ගැන, රෝද ඇමිනිල් ගන්න, බකල් අරින හැටි, බම්ප් අරින හැටි, රෝද ස්පෝක් අමුන්න හැටි, සියලුම දේම පැහැදිලිව ඔයගොල්ලන්ට එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම එනම් සමුගන්නවා. නැවත අලුත් වීඩියෝ එකකින් අපි හමුවෙමු. අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒවට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඉදිරියේදී තවත් ලස්සන වීඩියෝ ගොඩක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම දන්න සියලුම දැනුම ඔයාලා සමග බෙදා ගන්න දිගටම රැඳී සිටින්න කියලා එකතු වෙලා ඉන්න කියලා සියලු දෙනාගේම ආදරෙන් ඉල්ලා සිටිනවා.